අයිබෝන් කියලා පිළිගන්නවාලා හැමෝම FAQ සීරීස් එකේ තවත් එක වැදගත් වීඩියෝ එකකට. මේක ඇවිල්ලා FAQ සීරීස් එකේ මම ඔයාලට මීට කලින් ඉදිරිපත් කරපු ප්‍රශ්න අංක 7. ඒ ප්‍රශ්නේ තිබුණේ මේ විදිහට. How will you handle a situation if your employer shouts at you or scolds you? මොකද මේකේ තේරුම? How will you handle a situation? කොහොමද handle කරන්නේ මේ තත්ත්වයක්. මේ if your employer shouts at you patient, ඒ කියන්නේ employee කෙනාගේ patient shouts at you. ඔයාට කෑ ගහනවා නම් or scolds you. එහෙම නැත්නම් ඔයාට බනිනවා නම් ඔයා කොහොමද එවැනි situation එකක්, එවැනි තත්ත්වයක් handle කරන්න කියලායි අහන්නේ. දැන් මෙහෙමයි. මම මේ ප්‍රශ්නෙට දෙන්න ඕනි උත්තර විධි 3කින් නෑ. උත්තර විධි 4කින් ඔයාලට ඉදිරිපත් කරනවා. version 1, version 2, version 3 සහ version 4 කියලා. ඔයාගේ දැනුම මට්ටමට අනුව ඔයාට සුදුසු version එකක් තෝරගන්න. ඔයා ඒක අධ්‍යයනය කරන්න. ඒ විතරක් නෙවෙයි. එතනින් නතර වෙන්නේ නැහැ මම. ඊටත් අමතරව තව වැදගත් උදව්වක් කරනවා. ඒ තමයි මේ ප්‍රශ්නය මේ විදිහටම දැන් ඔයාගේ ඉන්ටර්විව් එකෙන් අහන්න නැති වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය ඔයාගෙන් වෙන ආකාර වලින් අහන්න පුළුවන්. ඉතින් මට කියන්න බෑ මේ ඉන්ටර්විව් බෝඩ් එකේ ඉන්න කෙනා මේ ඕක නෙවෙයි අහන්නේ මේ විදිහට තමයි අහන්නේ කියලා. සමහරවිට මේ කිසිම විදිහකින් නෙවෙයි වෙනස් විදිහකින් අහන්නත් පුළුවන්. සමහර විට මේ ප්‍රශ්නේ අහන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නය අහන්න පුළුවන් වෙනත් විදි 10ක් මම ඔයාට ඉදිරිපත් කරනවා. ඒවත් හොඳට අධ්‍යයනය කරන්න. ඒ විදියට ඇහුවොත් ඔයාට තීරුම් ගන්න පුළුවන්ද කියන එක ගැන ඔයා තනියම උත්සාහ කරලා බලන්න. අපි යමු version 1 වලට. මම වාක්‍ය එකින් එක පැහැදිලි කරන්නයි කියන්නේ මේ උත්තර මම වාක්‍ය විදියට වෙන වෙනම මට ඉදිරිපත් කරනවා. ඒ වගේ පැහැදිලි කිරීමකුත් මම කරන්නම්. මේ වචන අල්ලගන්න යාළුවනේ. මේවා කටපාඩම් කරන්න එපා. කටපාඩම් කරලා ඔයාට මේක කරන්න බෑ. හොඳට තීරුම් ගන්න මේක. මේක කටපාඩම්ෙන් ගහන්න ඕනි ගේම් එකක් නෙවෙයි. මේක වචන හරඹයක්. වචන වැදගත් වචන තියෙනවනේ. ඒ වචන එක දෙක අල්ලගන්න. ඒ වචන වලින් ඔයාට කැඩිච්ච ඉංග්‍රීසියෙන් ඔයාට පුළුවන් විදිහට උත්තර දෙන්න. ඒ වයින් අහගෙන ඉන්න කෙනාට ඔයා මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියන එක තේරෙනවා යාළුවනේ. මේ ග්‍රැමර් ගැන හිතන්න එපා. ග්‍රැමර් නෙවෙයි වැදගත්. ඔයාට වචන වලින් තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒ නිසා හොඳ කල්පනාවෙන් මේ දේ කරන්න. මම මුල් versions වලදී ග්‍රැමර් නිවැරදිව භාවිතා කරලා වාක්‍ය හදලා තියෙනවා. නමුත් අවසාන version වලදී මම ග්‍රැමර් භාවිතයක් නැහැ. කැඩිච්ච ඉංග්‍රීසියෙන්. ඔව් ඇත්තටම වාක්‍ය වැරදි. හොඳේ. ඒ වාක්‍ය වැරදි. ඒක ඔයාට උදව්වක් විදියට මම හදලා තියෙන්නේ. නැතුව ඒක ඒ විදිහටම ඔයා පුරුදු වෙන්න කියන එක නෙමෙයි. නමුත් බොහෝ දුරට ඔයාට ඉංග්‍රීසි දැනුමක් නැත්තම් ඔයාගේ කටින් කියවෙන්නේ වැරදි වාක්‍ය තමයි. ඉතින් මම ඒකට මේ පොඩි සහයෝගයක් පොඩි උදව්වක් දෙන්න. ඉතින් වැරදි වාක්‍ය වුණත් ග්‍රැමර් වැරදි වුණත් මට ගේමක් ගහන්න ඒව උදව්වක් වෙනවා. ඒකයි මම මේ විදිහට ඉදිරිපත් කරන්නේ. අපි යමු version 1 වලට. I stay calm and do not get angry. I stay calm කියන්නේ මම සංසුන්ව ඉන්නවා and do not get angry. ඒ වගේම මම කේන්ති ගන්නෙ නෑ. I take a deep breath. I take a deep breath. ඒ කියන්නේ මම ගැඹුරු හුස්මක් ගන්නවා. ඇත්තටම කේන්ති ගිය වෙලාවකට ගැඹුරු හුස්මක් අරගන්න එක ලොකු උදව්වක් වෙනවා ඒ කේන්තිය කන්ට්‍රෝල් කරගන්න. ඒකත් එක්කම ඒ කියන්නේ අපිට කවුරු හරි බනිනකොට අපිට ඒ රිද්මයෙන්ම අපි ඉන්නකොට අපිත් ඒ රිද්මයටම මුසු වෙලා අපිටත් කේන්ති යෑමක් සිද්ධ වෙනවා. අපිටත් අප්සෙට් යෑමක් සිද්ධ වෙනවා. මේ රිද්මය වෙනස් කර ගැනීමක් තමයි මේ හුස්ම ගැනීමෙන්. එහෙම නැත්නම් මේ සංඛ්‍යා ඉලක්කම් ගණන් කිරීමෙන් 1 ඉඳන් 20ට ගණන් කරනවා. සමහර කටි සමහරට 20 ඉඳන් 1ට නැත්නම් 10 ඉඳන් 1ට ගණන් කරනවා. එක්ක වෙනත් දෙයක් ගැන හිතනවා, නැත්නම් බුදුහාමුදුරුවෝ හිතෙන්ම වා ගන්නවා, නැත්නම් වෙන මොන හරි සිද්ධියක් මතක් කර ගන්නවා. ඔයාගේ අනාගතය ගැන හිතනවා. ඒ වගේ සුළු තප්පර ගානකට අපේ මනස වෙනස් කරගන්නවා. ඒ තියෙන රිද්මයට අපි අනුකූල වෙන්නේ නැතුව අපි වෙනත්ම රිද්මයක් ගොඩනගාගෙන මේක වෙනස් තත්ත්වයක් මම මේකට වෙනස් විදිහකට මුහුණ දෙන්න ඕනේ කියන සිතුවිලි ඇති කරගන්න මේක සහායක් වෙනවා. හරි? මේ අමතර දෙයක් මම කිව්වේ I take a deep breath. මම ගැඹුරු හුස්මක් ගන්නවා. Shouting back makes things worse. Shouting back makes things worse. Shouting back කියන්නේ ආපස්සට කෑ ගැසීම. කියන්නේ පෙරලා කෑ ගැසීම makes things worse. තත්ත්වය, ඒ කියන්නේ දේවල් වඩා නරක තත්ත්වයට පත් වෙනවා, හැර වෙනවා. I do not take it personally. I do not take it personally. මම මේක personally දෙයක් විදිහට ගන්න නැහැ. කියන්නේ මට මේක පුද්ගලික දෙයක් විදිහට මම ගන්න යන්නේ නැහැ මේක. මට පුද්ගලිකව කියපු දෙයක් විදිහට මම හිතන්න යන්නේ නැහැ කියන එකයි කියන්නේ එකෙන්. The patient may be sick, tired or in pain.
The patient may be sick, tired or in pain. The patient කියන්නේ මේ රෝගියා may be sick එක්ක රෝගී තත්ත්වයේ ඉන්නව නිසා වෙන්න පුළුවන්. Tired එක්ක එයාගේ මහන්සිය නිසා. or in pain එහෙම නැත්නම් එයා යම් වේදනාවකින් ඉන්න නිසා වෙන්න පුළුවන් මේක මෙහෙම වෙන්නේ. Their anger is not always about me. Their anger is not always about me. ඒ කියන්නේ their anger කියන්නේ එයාලගේ කේන්තිය. anger කියන්නේ කේන්තිය. එයාලගේ කේන්තිය is not always always කියන්නේ හැම වෙලාවෙම not කියන්නේ නැහැ කියන එක about me. මං වෙනුවෙන් තියෙන කේන්තියක් නොවෙන්න පුළුවන් හැම වෙලාවෙම මේක. එයාලගේ කේන්තිය. I listen carefully to what they say. මම හොඳින් අහුම්කම් දෙනවා. I listen carefully කියන්නේ listen කියන්නේ අහුම්කම් දෙනවා. carefully කියන්නේ හොඳින් අහුම්කම් දෙනවා to what they say. what කියන්නේ මොකද්ද මෙයාලා කියන්නේ කියන එක. what they say කියන්නේ කියන්නේ කියන එක. මොනවද මෙයා මට කියන්නේ මේ කියන්නේ දේ කියන එකෙන් අදහස් කරන්නේ මේ ගෑනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් කියන එක පොදුවේ කියන්න තමයි මේ දේ කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. හරි? he කියන්න හරි she කියන්න හරි පොදුවේ දේ කියලා පාවිච්චි කරලා තියෙනවා. මෙයා මොකද්ද මේ කියන්නේ කියන එක මම හොඳින් carefully listen කරනවා. අහුම්කම් දෙනවා. They may try to tell discomfort or need. They may try to tell discomfort or need. They කියන්නේ මේ patient ඔහු may try to tell try කරනවා උත්සාහ කරනවා tell කියන්න මට උත්සාහ කරනවා වෙන්න පුළුවන් discomfort එකක්. ඒ කියන්නේ යම් කියන අපහසුතාවයක් or need එහෙම නැත්නම් යම් කිසි අවශ්‍යතාවයක් ඒ වගේ දෙයක් එයා කියන උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්. I respond politely and gently. මොකක්ද ඒ කියන්නේ? I respond කියන්නේ මම ප්‍රතිචාර දක්වනවා. respond කියන්නේ ආපසු ප්‍රතිචාර දක්වනවා politely. ඒ කියන්නේ ආචාරශීලී ලෙස and gently. ඒ වගේම බොහොම මෘදු ලෙස. I never use rude words. I never use rude words. මං never use කියන්නේ මං කවදාකවත් use කරන්නේ නැහැ. භාවිතා කරන්නේ නැහැ rude words නරක වචන. කැත වචන මං පාවිච්චි කරන්න යන්නේ. I try to find why they are upset. I try to find why they are upset. ඒ කියන්නේ I try to find කියන්නේ මම හොයන්න උත්සාහ කරනවා. find කියන්නේ හොයනවා කියන එක. try කියන්නේ උත්සාහ කරනවා කියන එක. why they are upset. why කියන්නේ ඇයි they are upset. ඇයි යාලා upset ගාලා ඉන්නේ. මොකක්ද එයාගේ upset එක කියලා මම ගන්න උත්සාහ කරනවා. maybe කියන්නේ සමහර විට they are in pain. එයාලා ඉන්නේ වේදනාවෙන් වෙන්න පුළුවන්. hungry නැත්තම් බඩගින්නේ ඉන්නවා වෙන්න පුළුවන්. scared කියලා කියන්නේ බය වෙලා වෙන්න පුළුවන්. or confused නැත්තම් එයා ව්‍යාකූල වෙලා වෙන්න පුළුවන්. Understanding helps me solve the problem. Understanding helps me solve the problem. Understanding කියන්නේ අවබෝධය. අවබෝධය කියන දේ helps me මට උදව් වෙනවා. උදව් වේ සාමාන්‍යයෙන් අවබෝධය කියන දේ මට උදව් වෙනවා solve the problem. ප්‍රශ්නය निराකරණය කරන්න. I continue my work. ඒ කියන්නේ මම මගේ වැඩ කන්ටිනියු කරගෙන යනවා. කියන්නේ දිගටම කරගෙන යනවා. ඒ කියන්නේ මෙයා බැන්න කියලා මට කෙයා කිව්ව කෙනෙක් විදිහට මට කරන්න ඊළඟට තියෙන වැඩ රාශියක් තියෙනවනේ. මේ එක වැඩක් වුණාට පස්සේ තව වැඩක් තියෙනවනේ. මං ඒව නතර කරලා තුෂ්ණිම් භූත වෙලා බිරාන්ත වෙලා බලන් ඉඳලා හරියන්නේ නැහනේ. නැත්තම් හිතෙන් බැන ඉඳලා හරියන්නේ නැහනේ. මට ඊට පස්සේ කරන්න තියෙන වැඩේට මං යන්නත් ඕනේ. මේ தත්ත්වෙට මුහුණ දෙන ගමන් ඊළඟ වැඩ ටිකට මං යන්න ඕනේ. අන්න ඒකයි I continue my work. මම මගේ වැඩ කටයුතු දිගටම කරගෙන යනවා. Safety and care of the patient is my first priority. Safety කියන්නේ ආරක්ෂාව. care කියලා කියන්නේ patient වෙනුවෙන් අපි දක්වන සැලකිල්ල. patient වෙනුවෙන් දක්වන safety එක ඒ කියන්නේ ඔහුගේ ආරක්ෂාව සහ එයා සඳහා අපි දක්වන care එක is my first priority. ඒක තමයි මගේ ප්‍රමුඛතාවය වෙන්නේ. If the problem continues or is serious, I inform the nurse or family. If the problem continues or is serious, I inform the nurse or family. If the problem continues කියලා කියන්නේ ප්‍රශ්නය මේ දිගටම තියෙනවා නම් continuous කියන්නේ දිගටම තියෙනවා නම් ප්‍රශ්නය or is serious එහෙම නැත්නම් තත්ත්වය වඩා නරක තත්යකට ගිහිල්ලා නම් බරපතලයි නම් I inform inform කරන කියන්නේ මම දැනුම් දෙනවා the nurse හෙදියට or family නැත්නම් පවුලේ අයට මම දැනුම් දෙනවා. I always maintain self control and patience. I always maintain self control and patience. I always maintain කියන්නේ මං නිරන්තරයෙන්ම always කියන්නේ හැම වෙලාවෙම maintain පවත්වාගෙන යනවා self control. ඒ කියන්නේ ස්වයං පාලනය මම පවත්වා ගන්නවා and patience ඒ වගේම ඉවසීම කියන දේ මම පවත්වා ගන්නවා. Patience is very important for caregivers in all situations. Patience is very important for caregivers in all situations.
patience කියන්නේ ඉවසීම. ඉවසීම කියන දේ is very important. එක අතිශය වැදගත් දෙයක්. for caregivers. කවුරු කාටද? for caregivers. caregivers ලා සඳහා මේ ඉතා වැදගත් දෙයක් තමයි මේ patience කියන එක. එහෙම නැත්නම් ඉවසීම කියන එක. in all situations. සියලුම අවස්ථාවලදී situations කියන්නේ අවස්ථාවන් කියන එක. all කියන්නේ සියලුම කියන එක. සියලුම අවස්ථාවලදී මේ caregivers ලට ඉවසීම කියන දේ අතිශය වැදගත් දෙයක්. හරි. ඔන්න version 1 ඉවරයි. අපි යමු version 2 පිළිතුරට. ඔන්න අරක තරම්ම ගොඩක් වචන නැහැ. ටිකක් ඊට වැඩි සරලයි. I stay calm and do not get angry. I stay calm and do not get angry. මම සංසුන්ව ඉන්නවා ඒ වගේම angry කේන්ති ගන්නේ නැහැ. I listen carefully to what they say. I listen carefully කියන්නේ මම හොඳින් ඇහුම්කන් දෙනවා to what they say එයාලා කියන දේට. I try to understand why they are upset. I try to understand why they are upset. I try to understand කියන්නේ මම උත්සාහ කරනවා තේරුම් ගන්න why they are upset. ඇයි මේ patient upset කියන එක තේරුම් ගන්න මම උත්සාහ කරනවා. I speak politely if I need to explain something. I speak politely if I need to explain something. I speak politely කියන්නේ මම ආචාරශීලී ලෙස කතා කරනවා if I need මට අවශ්‍ය වුණොත් එහෙම වුණොත් එහෙම නම් if වලින් කියන්නේ වුණොත් එහෙම නම් වගේ අදහසක් තියෙනවා. if I need to explain need කියන්නේ අවශ්‍යයි කියන එක explain කියන්නේ පැහැදිලි කරනවා කියන එක. පැහැදිලි කියන to explain කියන්නේ පැහැදිලි කිරීමට if I need මට අවශ්‍යයි නම් මට ඕනි නම් need කියන්නේ ඕනි කියන එක need ඕනි නම් to explain පැහැදිලි කරන්න something යම් දෙයක් පැහැදිලි කිරීමට මට අවශ්‍ය නම් I speak politely මම බොහොම ආචාරශීලී ලෙස කතා කරනවා. I continue my work carefully and safely. I continue my work carefully and safely. I continue my work කියන්නේ මම මගේ වැඩ කටයුතු දිගටම කරගෙන යනවා carefully පරිස්සමෙන් and safely ඒ වගේ බොහොම ආරක්ෂිතව කරගෙන යනවා. I make sure the patient is comfortable and safe. I make sure the patient is comfortable and safe. I make sure කියන්නේ මම වග බලා ගන්නවා. මොනවා සම්බන්ධද මම වග බලා ගන්නේ? The patient is comfortable. ඒ කියන්නේ රෝගියා සුව පහසුව ඉන්නවද and safe. ඒ වගේම ආරක්ෂිතයිද කියන එක ගැන මම නිරන්තරයෙන් වග බලා ගන්නවා කියන එක තමයි එකකින් අදහස් වෙන්නේ. ඒ කියන්නේ මම ඒ පිළිබඳව තහවුරු වෙනවා වග බලා ගන්නවා. එසේ වීමට. I tell the nurse or family if the problem continues. I tell the nurse or family if the problem continues. I tell the nurse කියන්නේ මම nurse ට කියනවා or family මම නැත්තම් පවුලට කියනවා if the problem continues ප්‍රශ්නේ දිගින් දිගටම තියෙනවා නම්. I stay patient and professional all the time. I stay patient and professional all the time. I stay patient කියන්නේ මම ඉවසිලිවන්තව සිටිනවා ඒ වගේම professional විදියට ඉන්නවා කියන්නේ වෘත්තිමයභාවය මම ආරක්ෂා කරගන්නවා all the time කියන්නේ හැම වෙලාවෙම. හරි. අපි version 3 එකටත් යමු. තුන්වෙනි විදිය. කියන්නේ මේක තවත් සරලයි. අර කලින් ඒ දෙකටම වැඩිය ගොඩාක්ම සරලයි මේක. I stay calm. මම සංසුන්ව ඉන්නවා. I do not shout back. I do not shout back කියන්නේ මං පෙරලා කෑ ගහන්න යන්නේ නැහැ. ඔව්ට. I listen carefully. මම හොඳින් නැහුම්කන් දෙනවා. I try to understand why they are upset. I try to understand why they are upset. මම try කරනවා understand කරන්න. කියන්නේ තේරුම් ගන්න why they are upset. ඇයි ඒ upset ගහලා ඉන්නේ කියන එක තේරුම් ගන්න මම try කරනවා උත්සාහ කරනවා. I speak politely if I need to explain. I speak politely if I need to explain. I speak politely කියන්නේ මම බොහොම ආචාරශීලී විදියට කතා කරනවා. If I need to explain මට එයාට පැහැදිලි කරන්න ඕන. I continue my work. I continue my work කියන්නේ මම මගේ වැඩ කටයුතු දිගටම කරගෙන යනවා. I report to family or nurse if needed. I report to family or nurse if needed. ඒ කියන්නේ මොකද්ද? I report to family. මම පවුලේ අයට report කරනවා කියන්නේ වාර්තා කරන කියන්නේ එයාලට ගිහලා කියනවා මේදී. එයාලට මම කියන්නේ බෑ මොකද්ද මේ වෙන ප්‍රශ්නේ කියලා. or nurse ඒ වගේම nurse ට family එකට හෝ nurse ට මම report කරනවා වාර්තා කරනවා if needed. අවශ්‍ය වුණොත්. I stay patient and professional. I stay patient and professional. I stay patient කියන්නේ මං ඉවසිලිවන්තව සිටිනවා and professional ඒ වගේම වෘත්තිමය භාවය ආරක්ෂා කරගන්න. කියන්නේ වෘත්තිමය ලෙස ඉන්නවා ඒ වගේම ඉවසිලිවන්තව ඉන්නවා. ඒ කියන්නේ මම වෘත්තිමය භාවය ආරක්ෂා කරගන්නවා කියන එකයි කියන්නේ ඒකේ. හරි. එහෙමනම් ඔන්න අපි යමු අවසාන version එකට. ඔන්න හොඳටම අමාරු කට්ටියට ඔන්න මේක හොඳ පැහැදිලි කිරීමක් වෙයි. ඒ කියන්නේ මේක ඔයාලට මතක තියාගන්න පුළුවන් විදිහේ උත්තරයක් බවට පත් වෙයි.
I stay calm. I stay calm කියන්නේ මම සංසුන්ව සිටිනවා. Not shout back. Not shout back කියන්නේ ආපසු ඒ කියන්නේ පෙරලා කෑ ගහන්නේ නැහැ. I listen. මං ඇහුම්කන් දෙනවා. I try to know why upset. I try to know why upset. මම try කරනවා තේරුම් ගන්න දැනගන්න උත්සාහ කරනවා why upset. ඇයි මේ upset ගහලා ඉන්නේ කියන එක මම තේරුම් ගන්න try කරනවා. I talk softly. I talk softly කියන්නේ මම මෘදුව කතා කරනවා. I make him calm. මං ඔහුව සංසුන් කරනවා. I tell nurse or family if needed. I tell nurse or family if needed. අවශ්‍ය වුණොත් if needed කියන්නේ අවශ්‍ය වුණොත් tell කියන්නේ කියනවා කාටද? nurse ට හෝ පවුලේ අයට මම කියනවා කියන එකයි කියන්නේ. I stay patient. මම ඉවසිලිවන්තව සිටිනවා. හරි. ඔන්න දැන් විදි 4කින් උත්තර දෙන්නේ දැන් දන්නවා. හරි. දැන් අපි බලමු මේ ප්‍රශ්නේ අහන්න පුළුවන් අනිත් විදි මොනවද කියලා. How will you react if your employer gets angry at you? How will you react if your employer gets angry at you? How will you react? ඔයා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? react කරන්න කියන ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? If your employer කියන්නේ ඔයාගේ patient කියන එක. ඔයාගේ patient if කියලා කියන්නේ එහෙම වුණොත් කියන එක. මොන වුණොත්ද? gets angry at you. ඔබ කෙරෙහි gets angry කියන්නේ කේන්ති ගත්තොත්. ඔයා කෙරෙහි කේන්ති ගත්තොත් ඔයාගේ patient how will you react? ඔයා කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? ඊළඟට what will you do if your patient scolds you? What will you do if your patient scolds you? What will you do? ඔයා මොකද්ද කරන්නේ? If your patient ඔයාගේ රෝගියා scolds you. ඔයාට බැන්නොත්. How do you manage when a patient yells at you? How do you manage when a patient yells at you? ඒ කියන්නේ how do you manage? ඔයා කොහොමද කළමනාකරණය කරන්නේ? කියන්නේ ඔයා කොහොමද ඒකට මූණ දෙන්නේ කියන එකම අහන තවත් විදියක් තමයි ඔය how do you manage? ඔයා කොහොමද මේ දේ කළමනාකරණය කරගන්නේ? when a patient yells at you. yells කියන්නේ කෑ ගහනවම තමයි. shout වගේ වචනයක් yells කියලා කියන්නේ. patient ඔයාට කෑ ගහනවා නම් කෑ ගසන විට ඔයා කොහොමද ඒක manage කරගන්නේ? කළමනාකරණය කරගන්නේ කොහොමද? ඊළඟට how will you stay professional if your employer shouts? How will you stay professional කියන්නේ ඔයා කොහොමද වෘත්තිමය භාවය ආරක්ෂා කරගෙන දිගටම ඉන්නේ? If your employer shouts. ඔයාගේ employer කියන්නේ ඔයාගේ patient shouts කෑ ගහනවා නම්. What steps will you take? What steps will you take? ඒ කියන්නේ මොන steps කියන්නේ ක්‍රියාමාර්ග කියන්නේ පියවරයන්. මොන පියවරයන්ද will you take? ඔයා ගන්නෙ. If the patient loses temper. loses temper කියලා කියන්නේ patient කේන්ති ගියොත්. patient කේන්ති ගියොත් මොන වගේ පියවරයන්ද ඔයා ගන්නෙ? How do you handle a difficult or angry patient? How do you handle a difficult or angry patient? ඔයා කොහොමද handle කරන්නේ? difficult කියන්නේ අමාරු. or angry patient කියන්නේ කේන්ති යන patient කෙනෙක්. කේන්ති යන හෝ අමාරු patient කෙනෙක් කොහොමද ඔයා handle කරන්නේ? මෙතනදී අමාරු කියන්නේ patient අමාරු කියන එක නෙමෙයි. අර handle කරන්න අමාරු කියන්නේ ගනුදෙනු කරන්න වැඩ කටයුතු කරන්න අමාරු කේන්ති යන අන්නේ අදහස තමයි ඒකේ තියෙන්නේ. What will you do if the patient gets upset? What will you do if the patient gets upset? patient upset වුණොත් ඔයා මොකද්ද කරන්නේ? How do you respond to a patient who shouts or is rude? How do you respond to a patient who shouts or is rude? How do you respond to a patient කියන්නේ කොහොමද respond කරන්න ප්‍රතිචාර දක්වන්නේ කොහොමද to a patient රෝගියෙකුට who shouts කෑ ගහන රෝගියෙක්ට or is rude. rude කියලා කියන්නේ તો කෑ ගහනවා බනිනවා කියන්නේ හරි කැත විදිහට කතා කරනවා කියන එක. කැත විදිහට වඩ සලකනවා කියන එක. නිකන් පරුෂ වගේ නරක විදිහට සලකනවා. අන්නේ මතසක් තියෙන්නේ. How do you keep calm when a patient or employer shouts? How do you keep calm when a patient or employer shouts? How do you keep calm කියන්නේ ඔයා කොහොමද සංසුන්ව සිටින්නේ when a patient ඒ කියන්නේ රෝගියෙක් or employee කියන්නේත් ඒකම තමයි shouts කියන්නේ කෑ ගහනවා නම්. How will you behave if your patient scolds you repeatedly? How will you behave if your patient scolds you repeatedly? How will you behave? ඔයා කොහොමද හැසිරෙන්නේ if your patient scolds you? ඔයාගේ patient වට බනිනවා නම් repeatedly නැවත නිරන්තරයෙන් වගේ බනිනවා කරනවා නම් ඔයා කොහොමද හැසිරෙන්නේ කියලායි අහන්නේ. හරි.
ඉතින් යාළුවනේ අපි ගොඩක් දේවල් කතා කළා. මේ ප්‍රශ්නය මේකට දෙන්න උත්තර කොහොමද? ඒ වගේම මේ ප්‍රශ්නේ අහන්න ඕන විවිධ අහන්න පුළුවන් විවිධ විදි වගේ ගොඩක් දේවල් අපි කතා කළා. මේකෙන් යම් දැනුමක් ඔයා ගන්න ඇති කියලා මම හිතනවා. මේ වීඩියෝ එකකින් ඔයාලට දෙයක් ලැබුණා නම් ඒක ගැන ඔයා සතුටු වෙනම් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. යාළුවොත් එක්ක ෂෙයා කරන්න මේක. channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න channel එකේ දේවල් හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ඒ වගේම මම ඊළඟට දාන වීඩියෝ එක ඔයාලට notification එකක් ඉදිරියට ගෙන්න ගන්න bell icon එක click කරන්න. ඒ වගේම ඔයාගේ වටිනා අදහස් comment section එකේ දාන්නත් අමතක කරන්න එපා. යාළුවනේ නම් මම ගිහින් එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.